එතකොට තව එකක් අහනවා කට්ටිය අර අපිට තියෙනවනේ මේ අපේ මේන් සබ්ජෙක්ට් වල නැති ඉංග්‍රීසි එහෙකුයි IT එහෙකුයි. එතකොට ඒක අපිට කම්ප්ලීට් කරන්න කියලා කියන්නේ අවුරුදු 4 ඇතුළත. එතකොට ඒක level 3 වලදී අපිට සාමාන්‍යයෙන් දෙනවා. ඒ කියන්නේ level 3 කියන්නේ first year එකේදී දෙනවා IT එකයි ඉංග්‍රීසි එකයි. එතකොට IT එකට අපිට assignment එකක්වත් CAT එකක්වත් මොකක්වත් නැහැ. කෙලින්ම final paper එකක් තියෙන්නේ. මතක විදිහට පැය 3ක paper එකක්. ඒ final paper එක ලිව්වහම අපි පාස් නම් එච්චරයි. ඉංග්‍රීසි එකේදී තියෙන්නේ physical exam එකක් තියෙනවා CAT එක පළවෙනි එක. දෙවෙනියට තියෙනවා physical මේ online quiz එකක් තියෙනවා. එතකොට ඒ දෙකෙන් eligibility එක අරගෙන අර විදියට eligibility criteria එක අරගෙන final exam එක ලියන්න තියෙන්නේ. එතකොට ඒක level 3 එකේදී හරි level 4 එකේදී හරි level 5 එකේ 6 එකේදී complete කරන්න පුළුවන්. හැබැයි අර විදියට repeat වෙන එක වෙනවා. එතකොට ඉංග්‍රීසි එකයි IT එකයි ඩිප්ලෝමා එකට බලපාන්නේ නැහැ. හැබැයි අවුරුදු 4 ඇතුළත ඩිග්‍රිය ගන්න මේ ළමයෙක් නම් අනිවාර්යෙන් ඒ ළමයා ඉංග්‍රීසි එකයි IT එකයි කම්ප්ලීට් කරලා තියෙන්න ඕනි. ඊට අමතරව දැන් level 3 එකේදී ඒ ඉංග්‍රීසි එකයි IT එකයි ගොඩක් කට්ටිය මිස් කරනවා සමහරක් වෙලාවට දන්නේ නැතුව. ඒ කියන්නේ දන්නේ නැතුව කවුරු හරි නැත්තම් කියලා මෙන්න මේක දැම්ම ඕනේ නැහැ කියලා. හැබැයි level 3 එකේදී ඉංග්‍රීසි එකයි IT එකයි කරගන්නවා කියන එක මාර ලේසියි. මොකෝ level 3 එකේ සබ්ජෙක්ට් වලට වඩා level 4 එකේ සබ්ජෙක්ට් අමාරුයි. level 5 එක ඊට වඩා අමාරුයි. level 6 එක අමාරුයි. එතකොට level 3 එකේදී සබ්ජෙක්ට් 8ක් එක්ක අර සබ්ජෙක්ට් දෙකක් කරගත්තාම අපි 10ක් කම්ප්ලීට් කරලා තියෙනවා. එහෙම නැතුව level 4 එකට යද්දී level 4 එකේ සබ්ජෙක්ට් 8කුයි අර දෙකයි තිබ්බොත් එතන තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකෝ සමහරක් වෙලාවට අපිට රිපීට් එකක් හරි රීසිට් එකක් හරි තිබ්බොත් ඒක තවත් අමාරු වෙනවා. ඒක නිසා ලේසිම දේ තමයි level 3 එකේදී ඉංග්‍රීසි එකයි IT එකයි ගොඩ දාගන්න එක. එතකොට ඒක ඩිප්ලෝමා එකට බලපාන්නේ නැහැ. තව එකක් තමයි එතකොට දැන් බැරිලාකත් හරි කාට හරි level 3 එකේදී එක සබ්ජෙක්ට් එකක් රිපීට් වෙනවා. දැන් මම මෙන්න මේක පෙන්නුවනේ level 3 එකේදී මේ එක සබ්ජෙක්ට් එකක් රිපීට් වෙනවා කියලා. එතකොට එයාට රිපීට් වුණොත් එයාට ඩිප්ලෝමා එක මම කිව්වේ ඩිග්‍රිය ගන්න පුළුවන් එයාට අවුරුදු 4 ඇතුළත තමන්ගේ බැජ් එකත් එක්ක එක සබ්ජෙක්ට් එකක් ගන්න රිපීට් වෙලා තියෙන්නේ. හැබැයි level 3 එකේදී එක සබ්ජෙක්ට් එකක් රිපීට් වෙච්ච ළමයට ඩිප්ලෝමා එක ගන්න පුළුවන්. එයාට පල්ලෙහා බැජ් එකේ කට්ටියත් එක්ක විතරයි. එයාට එයාගේ බැජ් එකත් එක්ක ඩිප්ලෝමා එක ගන්න බෑ. මොකෝ ඩිප්ලෝමා එක ගන්න නම් level 3 එකේදී level 4 එකේදී සබ්ජෙක්ට් ඔක්කොම කම්ප්ලීට් වෙන්න ඕනේ. එතකොට එයාට රිපීට් තියෙන ළමයෙක්ට level 3 4 කම්ප්ලීට් වුණාම තමයි මේ ඩිප්ලෝමා එක හම්බෙන්නේ. එතකොට එයාට ඩිප්ලෝමා එක ගන්න බෑ ඒගොල්ලන්ගේ බැජ් එකත් එක්ක. ඩිග්‍රිය ගන්න පුළුවන්. තනි සබ්ජෙක්ට් එක රිපීට් තියෙනවා නම්. රිපීට් දෙකක් තියෙනවා නම් කොහොමත් ඉතින් ඩිප්ලෝමා එක ගන්න අර විදිහට වෙනවා. එයාට එතකොට ඩිග්‍රිය ගන්නත් බෑ. ඒක නිසා රිපීට් නැතුව මුලින් ඉඳන් වැඩ කරගන්න try එකක් දෙන්න. මොකෝ රිපීට් එකේදී අපේ GPA එකට ගොඩක් ඉම්පැක්ට් වෙනවා. මොකෝ C grade දෙන්නේ. එක්සෑම් ඇබ්සන්ට් වෙන්න යන්නත් එපා. ඇබ්සන්ට් වුණාට පස්සේ ඊළඟ පාර ඔළුවට මේ වදයක් වෙනවා. මොකෝ මේක අනිවාර්යෙන් පාස් වෙන්නත් ඕනි ඊළඟට තියෙන සබ්ජෙක්ට් එක කියන්නේ. දැන් හිතන්නකෝ level 4 එකේදී මොකක් හරි සබ්ජෙක්ට් එකක් අමාරුයි කියලා ඇබ්සන්ට් වෙනවා. ඊළඟට level 5 එකේ සබ්ජෙක්ට් 4ක් ඒ කියන්නේ level 5 එකේ first semester එකේ සබ්ජෙක්ට් 4කුයි level 4 එකේ අර සබ්ජෙක්ට් එකයි 5ක් කරන්නත් ඕනි. level 4 එකේ සබ්ජෙක්ට් එක අනිවාර්යෙන් පාස් වෙන්නත් ඕනි. එතකොට grade එකේ අවුලක් මොකක් හරි තියෙනවා නම් level 5 එකේ සබ්ජෙක්ට් ටිකත් අනිවාර්යෙන් ඒ කියන්නේ හොඳ ග්‍රේඩ් එකක් දාගෙන පාස් වෙන්න ඕනි. ඒක නිසා ලේසිම දේ තමයි තමන්ගේ බැජ් එක කට්ටියත් එක්ක කොහොම හරි ගේමක් ගහගෙන ඒ අදාළ සෙම් එකෙන් සෙම් එකට සබ්ජෙක්ට් ටික මේ ගොඩ ගහගන්නේ නැතුව ඉවර කරගන්න එක.